ආයුබෝවන්. ඔයා මේක තුලා ඉන්නේ ඉස්සෙල් චතුබ්‍රෝ YouTube channel එකත් එක්ක. ඔන්න අද මේ වීඩියෝ එකකින් ඔයාට ගෙනල්ලා තියෙන්නේ තවත් අලුත් නව නිර්මාණයක් හදන්නේ කොහොමද කියලා. මම මේ channel එක හරහා ගොඩක් නව නිපුම් content ගෙනල්ලා තියෙනවා. ඔයා ඒව බලන්න නැත්නම් දැම්ම ගිහින් බලන්න. ඒ වගේම තමයි channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අපි යමු අද නිර්මාණය මොකක්ද කියලා බලන්න. මුලින්ම බලමු මේ නව නිර්මාණය හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. ඔයාට මුලින්ම අවශ්‍ය වෙන්නේ මිලිලිටර් 750ක කොකාකෝලා බෝතලයක්. ඒ වගේම තමයි ඔයාට සුපර් ග්ලූ එකකුත් මේ සඳහා අවශ්‍ය වෙනවා. තින්ත කප් දෙකකුත් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි කතුරකුත් ඔයාට අවශ්‍ය වෙනවා. ලීටර් එකක ක්‍රීම් සෝඩා බොටල් එකකුත් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඔයා මුලින්ම කරන්න ඕන ලීටර් එකේ ක්‍රීම් සෝඩා බොටල් එක අතර ගන්න එක. ඊට පස්සේ මම මේ පෙන්නන විදිහට කපා ගන්න එක. ඔයා ඒ විදිහට කපාගෙන ඉවරුණාට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දැන් කරන්න ඕන මම මේ පෙන්නන විදිහට මේ ප්ලාස්ටික් කප් එක උඩ සිදුරු 3 ගානේ විද ගන්න එක. සිදුරු ටික පහසුවෙන් විද ගන්න ඔයාට හඳුන් කූරක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ඒ විදිහට කප් එකේ සිදුරු විදගත්තට පස්සේ කරන්න ඕන මම මේ පෙන්නන විදිහට කතුරෙන් සිදුරු කපා ගන්න එක. ඔයා ඒ විදිහට සිදුරු කපා ගත්තනම් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දැන් කරන්න ඕන මිලිලිටර් 750 කොකාකෝලා බෝතලේ අතර ගන්න එක. ඊට පස්සේ මම මේ පෙන්නන විදිහට ආයෙත් ඔයා කපා ගන්න. ඔයා ඒ විදිහට ප්ලාස්ටික් බෝතලේ උඩ කොටස කපා ගත්තනම් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට මේ වැඩේ සඳහා මේ වගේ ප්ලාස්ටික් කොටස් 3ක් අවශ්‍ය වෙනවා. ඔයා දැන් කරන්න ඕන සුපර් ග්ලූ එක අතර ගන්න එක. ඊට පස්සේ ප්ලාස්ටික් බෝතලේ උඩ කොටස මේ විදිහට අතර ගන්න. එතන ඔයාට බලා ගන්න පුළුවන් සිදුරු 3ක් තියෙනවා. මේ සිදුරු 3ට ඔයා අර මිලිලිටර් 750 කොකාකෝලා බෝතලෙන් කපාගත්ත ඒ කොටස් 3 තියලා සුපර් ග්ලූ එකෙන් මේ විදිහට අලව ගන්න. ඔයා ඒ කොටස් 3 අලව ගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ ප්ලාස්ටික් බෝතලේ උඩ කොටස සහ යට කොටස
එකට සම්බන්ධ කරලා සුපර් ග්ලූ වලින් අලව ගන්න එක. ඔයා ප්ලාස්ටික් කප් එකේ උඩ කොටස සහ යට කොටස අලවගෙන ඉවරනාට පස්සේ කරන්න ඕන මේ ප්ලාස්ටික් කප් එක කලර් කරන එක. කලර් කරාට පස්සේ එන පෙනුම පැය 24කට පසුව බලමු මොන වගේද කියලා. ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ පැය 24කට පස්සේ මේ නිර්මාණය මොන වගේද කියලා. මේ නිර්මාණයේ තියෙන තවත් එක් ගැටලුවක් තමයි ටූත් බ්‍රෂ් වල තියෙන අපද්‍රව්‍ය මේ නිර්මාණයේ අඩිය කොටස තැම්පත් වීම. මේක වළක්වා ගන්න ඔයාට පුළුවන් මම මේ පෙන්වන විදිහට හදුන් කූරකින් මේ නිර්මාණයේ අඩිය කොටස සිදුරු කරගන්න. අද මේ වීඩියෝ එකෙන් ඔයාට ගෙනාවේ ටූත් බ්‍රෂ් රඳවනයක් කොහොමද ප්ලාස්ටික් බෝතලයකින් හදන්නේ කොහොමද කියලා. ඔයා දැනගෙන හිටියද ප්ලාස්ටික් බෝතලයකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ කන්ටෙන්ට් බලන්න මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන bell icon එක click කරලා all කියන option එක දාගත්තොත් තමයි මේ වගේ content වල notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.